ඔයාලා දන්නවද විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගැන? පොඩි කාලේ ඉගෙන ගත්ත සප්‍රිතා ශ්‍රේණිය කියලා. ඉතින් ඔන්නෝ ගත්තාම ඔකේ තියෙන ලස්සන කතාවක්. ඒ ලස්සන කතාවට වඩා ඔයාලා සරල සාමාන්‍ය සිංහලෙන් කියනවා නම් ඔයාලා දන්නවනේ ඕනම දෙන්නෙක් අතර මොකක් හරි බන්ධනයක් ඇති වෙලා තියෙනවා නම් අපි හිතමු ගැහණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් අතර මොකක් හරි බොන්ඩ් එකක් තියෙනවා. ඒක මැද්දාවට එනවා තුන්වෙනි පාර්ශ්වය. ඔන්න තුන්වෙනි පාර්ශ්වය ආවම මොකද්ද වෙන්නේ? තුන්වෙනි පාර්ශ්වයේ ඇවිල්ලා අර බන්ධනේ කඩන්න නම් මොකද්ද තියෙන්න ඕන? අර බොන්ඩ් එකට වඩා තුන්වෙනි එක්කෙනාගේ සක්‍රියතාවය වැඩි වෙන්න ඕන. සරලව කියනවා අර කොල්ලට වඩා ලස්සන වෙන්න ඕන, ස්මාර්ට් වෙන්න ඕන, සල්ලි තියෙන්න ඕන, ඔය වගේ ගොඩක් දේවල් තියෙන්න ඕනේ. කොහොම හරි ඉතින් ඔන්නෝම ගත්තාම ඒ වගේ තමයි විද්‍යුත් රසායනික ශ්‍රේණියේ තියෙන මූලද්‍රව්‍ය උඩම ඉන්න කටියට පුළුවන් ඔක්සිකරණය වෙන්නේ, යට ඉන්න කටියට පුළුවන් ඔක්සිහරණය වෙන්නේ. ඉතින් ඔක්සිකරණය වීමේ හැකියාව තියෙන උඩ කට්ටියට හින්දා යට ඉන්න කෙනෙක් එක්ක කවුරු හරි බන්ධනයක් හදලා තියෙනවා නම් උඩින් ඉන්න කෙනෙක් දාපු ගමන් එයාව රිප්ලේස් කරලා දානවා. ඉතින් ඔන්නෝක තමයි විද්‍යුත් රසායනික ශ්‍රේණියේ මූලද්‍රව්‍ය වල සරල වෙන්නේ. ඉතින් ඒක හැදිලා තියෙන්නේ එයාලගේ ඔක්සිහාරක විභවය අනුව. ඉතින් ඉහළම ඍණාගේ ඉඳන් ඉහළම ධනාගයට යනකම් තමයි හැදිලා තියෙන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණිය. ඒ ගැන වැඩිදුර විස්තර අපි කතා කරමු. ඉගෙන ගොඩක් රස කතා තියෙනවා. වැඩිදුර විස්තර අපි YouTube channel එකේදී දිග වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් හෙටත් එකතු වෙන මේ වගේ ජීවිතේක කෙමිස්ට්‍රි විනාඩියෙන් අරගෙන තවත් වීඩියෝ එකක් එක්ක ඉතින් ජය වේවා.